ගෙදර දවස පටන් ගන්න තියෙන හොඳම විදිය තමයි උදෙන්ම නැගිටලා සීතලම සීතල වතුරෙන් හොඳටම නාගෙන මං ආසම ඇඳුමත් ඇඳගෙන මෙන්න මේ විදියට කණ්ණාඩියෙන් මගේ ලස්සන බලලා මගේ ඩබින් වැඩ ටික පටන් අරගෙන. හැබැයි ඉතින් ඒකට නිහඬ වාතාවරණයක් නම් අපේ ගෙදරින් බලාපොරොත්තු වෙන්න අමාරුයි. මොකද උනේ? කාට හරි කරදරයක්ද? මොකක්ද ඒ සද්දේ? අම්මේ! මම හැමදාම කියන ඔය පූසෙ උරතල් කරන්න එපා කියලා. කොහෙද? මම කියන දෙයක් අහනවය අතත් මාළු කැල්ලක් හොරෙන් අරන් ගියා. ආයේ මේ වගේ දෙයක් වුණොත් ඔයාට තමයි ගුටි කන්න වෙන්නේ. හැමදාම මං වා නිසා බැනුම් අහනවා. ඇයි නිතරම අම්මට කේන්ති යන වැඩ කරන්නේ? මෙහෙම දිගටම වුණොත් ඔයාට ඉක්මනට මේ යන්න වෙයි. කොච්චර කිව්වත් වැඩක් නෑ ඉතින්. මං කියන දෙයක් මෙයාට තේරෙනවද? ඔයා වෙච්ච හැමදීම දැක්කද? ඇයි මේ ගෙදරින් අය ඔයාට හැමදාම බනින්නේ? අනේ මන්දා හැමදාම මේ ගෙදරයි මට බහිනවා. ඔයාගේ ඉතින් දඟ වැඩ වැඩිනේ. ඒක නෙමෙයි මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා. ඔයා කොහොමද මේ ගෙදරට සම්බන්ධ වුනේ? ඒක දිග කතාවක්. ඔයා කැමති නම් මං ඔයාට ඒක කියන්නම්. අපේ පවුලේ අනිත් අයට වඩා මම වෙනස්. මං තමයි අපේ පවුලේ බාලයා. ඒත් හැබැයි අපේ ලොකු අයියව අපිට නොහිටපු විදියකට නැති වුණා. අපේ ලොකු අක්කවත් පොඩි ළමෙක් හදාගන්න ගත්තා. ඉතින් අන්තිමේ අපේ පවුලෙන් ඉතුරු වුණේ මායි අනිත් අයියයි විතරයි. හැබැයි යාවත් අපිට නැති වුණා. මේ නිසාම අපේ අම්මත් මාව අතෑරලා දැම්මා. ඉතින් මම පවුලක් හොය එහෙම ඇවිත්තා. ඊට පස්සේ තමයි මම මේ ගේ දැක්කේ. එතකොට මේ ගෙදර ළමයි ගොඩක් පොඩි. ඉතින් වැස්සි දෙමි ඉන්න මාව මේ පොඩි ළමයා දැකලා එයා මාව ගෙදරට අරගෙන ආවා. ඔයා බය වෙන්න එපා. ඊට පස්සේ මාව තුවායකින් පිහදාලා මම බලාගන්න. මට රසම රස කිරියෙකුත් හදලා මේ වලට දුන්නා. මේ අසවේද දන්නේ. ඉතින් එදා ඉඳන් මේක මාත් බොන්න මේ බැටිය. ගෙදර පවුලේ සමාජිකයෙක්. හොඳ හැමෝම මට පොඩි කාලේ ආදරය කරා. මෙච්චර යාළුවාට ආදරේ කරලා ඇයි හැමදාම ඔයාට බනින්නේ? ඒ ඉතින් මං කරන වැඩ නිසානේ.